ඔයා දවසට Facebook එක කී පාරක් ස්ක්‍රෝල් කරනවද? ඒ වගේම තමයි ඔයාටම Facebook එක පාවිච්චි කරලා මුදල් උපයන්න පුළුවන් කියලා ඔයා මේ වෙනකොට දන්නවද? අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට Facebook පාවිච්චි කරලා මුදල් උපයන්න පුළුවන් legit methods 3ක් පිළිබඳව කතා කරනවා. ඉතින් මේ සේරම methods zero investment high profit methods 3ක්. ඉතින් මේ methods පාවිච්චි කරලා මුදල් උපයන creatorsලා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ passive income එකක් මේ වෙනකොටත් ලබා ගන්න. එහෙනම් ඉතින් දැන් අපි කතා කරමු අද කතා කරන්න හදන passive income එකක් ගන්න පුළුවන් ලේසිම Facebook පාවිච්චි කරලා මොකද්ද මේ කරන්න පුළුවන් methods තුන කියලා. ඉතින් අද කතා කරන පළවෙනි method එක තමයි Facebook page monetization කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ වෙනකොට Facebook page එකක් තියෙනවා නම් මෙන්න මේ Facebook page එකේ contents upload කරලා මෙන්න මේ upload කරන contents වලට ads play කරලා ඔයාලට මුදල් උපයන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට Facebook එකේ ads වල ඉන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේවට කියන්නේ in-stream ads කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා contents වාගේ page එකේ upload කරන්න ඒ වගේම තමයි views ඔයාගේ ඒ contents වලට වැඩි වෙන්න ඒ හා සමානව ඔයාගේ income එකක් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ හරහා ඔයාලට හොඳ income එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා upload කරන contents වලට අනිවාර්යයෙන්ම best reach එකක් තියෙන best niches තෝරගන්න අමතක කරන්න එපා. උදාහරණයක් විදියට motivation, ඒ වගේම තමයි tech facts, ඒ වගේම තමයි storytelling contents වගේම ඔයාලට celebrity news වගේ විශේෂයෙන්ම කියනවා නම් ගොඩක් reach එක තියෙන best niche එකක් තමයි memes කියලා කියන්නේ. ඉතින් memes style එකේ videos create කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් ඉක්මනට ඔයාගේ page එකට ගොඩක් reach එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා වගේම හොඳ followers set එකක් ඔයාලට එකතු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ niches වල competition එක කොහොම වුණත් ඔයාගේ page එකට high reach එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක පට්ටම opportunity එකක්. ඉතින් ඔයාගේ page එකේ daily contents upload කරොත් සහ ඔයා consistency එක ඔයා maintain කරොත් ඔයාට හොඳ income එකක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Facebook page එකක් හදලා මේක monetize කරන්න සාමාන්‍යයෙන් ටික දවසක් යනවනේ. ඒ reach එක instant boost වෙලා ඔයාගේ earning power එක දවස් 7-10ක් ඇතුළත set වෙන method එකක් කියන්නද? මෙන්න මේ method එක තමයි Facebook reel කියලා කියන්නේ. ඉතින් ඔයාලට Facebook reel පාවිච්චි කරලා හොඳ earning එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා තත්පර ගණන් වල video contents නිර්මාණය කරන්න. සාමාන්‍යයෙන් තත්පර 30-40 අතර තුල. ඒ වගේම තමයි වීඩියෝ එක කෙටි වෙන්න මිනිස්සු ගොඩක් බලන්න කැමති. ඒ වගේම තමයි Facebook එකනොත් ගොඩක් ලොකු push up එකක් අපිට මේ වීඩියෝස් වලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා අප්ලෝඩ් කරන reels වලට ඒවල plays කොච්චරක් තියනවද කියලා ඒ වගේම තමයි ඔයාගේ earning එක generate කරලා creators ලට directම plays ලබා දෙන්න Facebook ආයතනය අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාගේ reel එකක් viral ගියා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ earning එකත් viral වෙලා යනවායි කියන එක තමයි. ඉතින් Facebook reel වලින් ඔයාගේ reach එක build කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ page එකේ followers ලා ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් followers ලා ඉක්මනින්ම ගොඩක් ලබා ගත්තයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට තවත් පැත්තක් අල්ලන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේක තමයි මම තුන්වෙනියට කතා කරන්න ඉන්නේ. ඉතින් මේක ගැන කතා කරනවා නම් ගොඩක් ලොකු වෙනස්ම කතාවක් කතා කරන්න වෙනවා. මේක තමයි Facebook Marketplace කියලා කියන්නේ. Facebook Marketplace කියලා කියන්නේ එක්කෝ used කරපු එහෙම නැත්නම් අලුත්ම products ඔයාලට directlyම ඔයාලට locals ලට sell කරන්න පුළුවන් හොඳම platform එක තමයි Facebook Marketplace කියලා කියන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ikman.lk එක. ඉතින් ඔයාලට zero cost zero ads ඒ වගේම තමයි ඔයාලට directlyම ඔයාලට cash වගේ අතටම ලබා ගන්න පුළුවන් හොඳම method එකක් තමයි මෙන්න මේ marketplace කියලා කියන්නේ. ඒ වගේම තමයි Facebook එකේ sell කරන්න පුළුවන් high reach එකක් තියෙන products අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් use කරපු එහෙම නැත්නම් අලුත්ම phones, laptops, ඒ වගේම තමයි small furnitures, ඒ වගේම තමයි handmade craft වගේ දේවල් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය buy කරන්නේ. එහෙම නැත්නම් මිලදී ගන්න පෙළඹෙන නිසා ගොඩක් high reach එකක් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් cheap price වලට ලැබෙන items clean කරලා මේවල pictures අරගෙන Facebook එකේ upload කරාට පස්සේ ගොඩක් වෙලාවට quick sale එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔහොම දැම්මයි කියලා කැඩිච්ච බඩු විකුණන්න නම් යන්න එපා. හොඳේ. ඒ වගේම තමයි ඔයා Facebook Marketplace එකේ item එකක් listing කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා.
ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාගේ item එකේ colorful pictures ඔයා use කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ item එක ගැන honestly ඔයා description එකක් ඒ ගන්න කෙනාට බලන්න අනිවාර්යයෙන්ම සලස්වන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ item එකට fixed price එකක් දෙන්න. අනිවාර්යයෙන්ම ඒ product එක ගැන අනිවාර්යයෙන්ම quick response කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ ටික ඔයා අනිවාර්යෙන් හරියටම කරොත් ඔයාගේ item එක sell වෙන්න පුළුවන්. සම්භාවිතාවය ගොඩක් ඉක්මනින්ම වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ methods තුනෙන් ඔයා එකක් හරි follow කරලා ඔයාට පුළුවන් 90 days consistency ඔයාට ඔයා content upload කරොත් මේ දේවල් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම ඔයාගේ page එක boost වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ content එක viral වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට කිසිම මුදලක් යන්නේ නැහැනේ මේක කරන්න. ඉතින් ඔයා නිදා ගන්න යන වෙලාවේ ඔයාට content එකක් ඔයාට නිර්මාණය කරන්න පුළුවන් නම් හොඳ income එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා අටපහ job එකක් කරනවා නම් ඔයාගේ life එක change වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ methods තුන පාවිච්චි කරොත්. ඉතින් ඔයා තවමත් ඔයාගේ Facebook account එක මේ විදියට scroll කර කර ඉන්නවද? එහෙම නැත්නම් ඔයා අපතේ යවන කාලේ ඔයාට පුළුවන් නම් content එකක් නිර්මාණය කරලා හොඳ income එකකට යනවද කියලා කල්පනා කරලා තීරණය කරන එක ඔයාට. ඉතින් ඔයා මේ තුනෙන් එකක් හරි බාරගත්තොත් අනිත් අයට Facebook එක entertainment එකක් වේවි. නමුත් ඔයාට ඒ Facebook එක opportunity එකක් වේවි. ඉතින් ඔයා මේ methods තුනෙන් try කරන්න හිතන method එක මොකද්ද? අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි වීඩියෝ එක ඔයාලට ගොඩක්ම useful වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි අපිත් එක්ක දිගටම එකතු වෙන්න අනිවාර්යයෙන්ම subscribe button එකත් press කරන්න අමතක කරන්න එපා. next video එකෙන් අනිවාර්යයෙන්ම Facebook success video එකක් හරි එහෙම නැත්නම් YouTube success video එකක් හරි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. එතකන් ඔයාලා හැමෝටම tata bye see you කියන ගමන් අනිවාර්යයෙන්ම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.